අනුන්ගේ බඩගින්න නිවන්න, තමන්ගෙම ඇගේ මස් දන් දෙන්න, පන පිටින් ගින්නට පැනපු හාවෙක් ගැන ඔබ අහලා තියෙනවද? පින්වතුනි, ඈත අතීතයේ එක්තරා සුන්දර වනාන්තරයක හරිම ආදර්ශවත් යාළුවෝ 4 දෙනෙක් ජීවත් වුණා. වඳුරෙක්, කැනහිලෙක්, දියබල්ලෙක් සහ නුවණැති හාවෙක්. මේ හාවා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. දවසක් හාවා තමන්ගේ මිතුරන්ට කතා කරලා මෙහෙම කිව්වා. මිතුරනි, හෙට පෝය දවසක්. ඒ නිසා අපි සිල් සමාදන් වෙන්න ඕනේ. ඒ වගේම අපිට ලැබෙන කෑමෙන් කොටසක් බඩගින්න ඉන්න දුප්පත් කෙනෙක්ට දන් දෙන්න ඕනේ. මේ සතුන්ගේ උතුම් ගුණදහම් දැකපු ශක්‍ර දේවේන්ද්‍රයාට හිතුණා මේ අයව පරීක්ෂා කරලා බලන්න. ශක්‍ර දෙවියන් වැරහැලි ඇඳගත්තු ඊටාම වයසක දුප්පත් බමුණෙක් වගේ වෙස්වලාගෙන මේ කැලේට ආවා. මුලින්ම බමුණා ගියේ දියබල්ලා ළඟට. දියබල්ලා තමන් ළඟ තිබුණු මාළු ටික බමුණාට පූජා කළා. ඊළඟට කැනහිලා ළඟට ගියාම ඔහු මස් සහ දීකිරි මුට්ටියක් පූජා කළා. වඳුරා හොඳට ඉදුණු අඹ ගෙඩි ටිකක් පූජා කළා. මේ හැමෝම තමන්ට පුළුවන් විදිහට දන් දුන්නා. නමුත් පින්වතුනි, නියම පරීක්ෂණය තිබුණේ එතන නෙවෙයි. අන්තිමට මේ බමුණා ආවා අපේ හාවා ළඟට. පින්වත් හාවා, මට හරිම බඩගිනියයි. ඔබ ළඟ කන්න දෙයක් නැද්ද? හාවා හරිම දුකටපත් වුණා. මොකද හාවා කන්නේ තනකොළ. මිනිස්සෙක්ට තනකොළ කන්න බෑ. එතකොටම හාවාගේ මූණට ලොකු සතුටක් ආවා. බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කිව්වා. බමුණ, මා ළඟ ඔබට දෙන්න වටිනා කෑමක් නැහැ. නමුත් මගේ මේ මස් ශරීරය මම ඔබට දෙනවා. ඔබ ගින්නක් පත්තු කරන්න. මම ඒ ගින්නට පනින්නම්. මගේ මස් පිච්චුනාට පස්සේ ඔබ මාව ආහාරයට ගන්න. බමුණා එතන ලොකු ගින්නක් මැව්වා. හාවා මොකද කළේ? තමන්ගේ ලොම් අතරේ පොඩි සත්තු ඉන්න පුළුවන් කියලා ඇඟ 3 පාරක් ගසලා මගේ මස් දාණය ඔබට වේවා කියලා ප්‍රාර්ථනා කරලා කිසිම බයක් නැතුව ඒ මහා ගින්න මැදට පැන්නා. පුදුමයි පින්වතුනි. හාවා ගින්නට පැන්නත් ඒ ගින්නෙන් හාවා පිච්චුනේ නැහැ. සිල් බලයට ඒ ගින්න හරියට අයිස් වගේ සීතල වුණා. එතකොටම අර මහලු බමුණා තමන්ගේ ඇත්ත ස්වරූපය පෙන්නුවා. ඔහු ශක්‍ර දේවේන්ද්‍රයා. ශක්‍ර දෙවියන් කිව්වා, නුඹේ ත්‍යාගය හරිම උතුම්. මේ මුළු ලෝකයම විනාශ වෙනකම්ම නුඹේ මේ උතුම් ක්‍රියාව කාටත් පේන්න මම සලස්වනවා. ශක්‍ර දෙවියන් හිමාලයේ පර්වතයක් මිරිකලා ගත්තු යුෂවලින් සඳ මණ්ඩලය මැද අපේ බෝධිසත්ව හාවාගේ රූපය ඇන්දා. අන්න එදා ඉදන් තමයි පින්වතුනි අපිට හඳේ හාවෙක් පේන්න ගත්තේ. ඒ නිසා අදටත් ඔබ හඳ දිහා බලන හැම වෙලාවකම මතක තියාගන්න. ඒ පේන්නේ නිකම්ම සතෙක් නෙවෙයි. අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා දෙන්න සූදානම් වුණ උතුම් බෝධිසත්ව ගුණ සුවඳයි. ඔබ සැමට තෙරුවන් සරණයි.